ඒ දැන් එයාපෝට් එකේ වැඩ කරන මහත්තුරු දෙවිලා තේ බීල යන්නේ මෙතන. ඒකට වැඩ කරන මහත්තුරු අර මේ අපි හදන වණ්ඩු තියෙනවා අර ඒවා එයාලා කනවා කාලා රසයි කියලා දව හැමදාම එනවා. මගේ දාලා බීගිරේ කලින් තිබුණා පිටිපස්සේ. ඒක මේ අලි වල්ලා ඉන්නවනේ. උන් කැඩුවා. බොයෝ රෑ වෙනකොට අලි මේ වටේම අලි. එන් මේ අලි කන්නෝ ඉඳන් මට ඒ ප්‍රශ්න තමයි ගොඩක් ආදායම නැතුනේ මට. අපි වනජීවි කාර්යාලයට හිට ගියා. මේ අලි ප්‍රශ්නේ හින්දා. ඊට පස්සේ මේ එයාලා කිව්වේ විදුලි වැට ගහගෙන එනමයි රවුමෙන් කියලා. එහෙම තමයි අපිට කිව්වේ. කොහොම වෙයිද දන්නේ නැහැ. තාම වුණත් අවුරුද්දක් හමාරක් යනකොට ඉතින් ඒකත් කෙරේ. එයාපෝට් එක හැදුවට පස්සේ වැඩි කියන්නේ ඒ ලයින් එකේනේ අලි ටික ගොඩක් දුරට හිටියේ. ඊට පස්සේ උන්ට කැලෑව අඩු වෙනකොට මේ පැත්තෙන් අර පැත්තේ වරාය සංවර්ධනේ, මේ පැත්තෙන් එයාපෝට් සංවර්ධනේ, මේ පැත්තෙන් ක්‍රීඩාංගණයේ සූරිය පැත්තේ සංවර්ධනේ අලි ටික මැදි වෙලා. උන්ට යන්න ඉන්න තරක් නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. අපි හිටිය ආර්බුක්කේ කියන මහා පරිණි ගම්මානයක් ඒ ගම්මානේ මේ අම්බන්තොට වරායින් අපට පරිත්‍යාග කරන්න සිද්ධ වුණා අපි හිටපු පදිංචිලා හිටපු ඉඩම්. ඉතින් අත වශයෙන්ම කියනවා ජනාධිපතිතුමා අපට පළවෙනිම රැස්වීම තිබුණේ මේ සිරිබෝපුර දැන් අලුතෙන් ගැහෙන නගරය ඇතුලේ රැස්වීම ශාලාවට අපිත් ආව සෑහෙන පිරිසක් ආවා. අපු වෙලා ඉතින් ජනාධිපතිතුමා කිව්වා මෙන්න මේ වගේ වැඩසටහනක් අපි කරන්න යනවා. ඔයාලගේ මේ ඉන්න ගම්බින් අපට පරිත්‍යාග කරන්න වෙනවා කියලා. ඉතින් අපි ඇත්ත වශයෙන්ම කියන කේල්ලෙම අපි ඒකට මේ අපේ දායකත්වයේ දුන්නා. කිව්වා ඔයාලට කිසි කෙනෙකුට පාඩු වෙන්න දෙන්නේ නැහැ මේ අපි මේ ගන්න මේ ඉඩම් වලට මේ ඒවට නිසියාකාර වන්දිය ගෙවනවායි කිය. ඉතින් ඇත්ත වශයෙන්ම කියන මේ මුදල මං හිතන්නේ සමහර විට ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ නැති. අපේ වරායේ නිලධාරි තමයි මේ පැත්ත ඇත්ත වශයෙන්ම කියනවනම් කණිපිට ගැහුවේ. මට තේරෙන විදියට ලියුම් ආවස්සම් කරන්නයි කියලා පස්සේ බැලුවකොට මේ අපේ වන්දි මදි අපට. ඒ කියන්නේ අපේ 탁සේරු කරපු ක්‍රම වැරදි. ඉතින් ඒ නිසා මේ අපි පොඩ්ඩක් එතන විරුද්ධතාවය වුණා මේ කියන්නේ මේ වරාය ගහනවට නෙමෙයි අපේ මේ මුදල් අතින් පැත්ත බැලුවාම අපට අසාධාරණ සිද්ධ වුණා. ඊට පස්සේ මිනිසුන්ගේ ඉඩකඩම් හදාගන්න ඒ කට්ටිය උදව් දෙනවයි කිව්වා වලවල් තියෙන ඉඩම් ගොඩ ගන්න. ඒ වුණාට දැනටමත් තාමත් මගේ මං කියන්නේ මේ අත් වශයෙන් මේ අවට තියෙනව නේ මගේ ඉඩමට අල්ලපු ඉඩම වුණත් ඒ මිනිසුන්ගේ ඉඩම් හදලා දුන්නේ නැහැ ඒ කට්ටිය. හදලා දුන්නේ නැහැ මේ එහෙම පස් කපාපු වලවල් ඒ තත්ත්වෙටම තාමත් තියෙනවා. අපිට මේ වගේ තැනක තමයි ඉතින් ඉඩම හම්බුනේ. ඒ කියන්නේ ඉන්න අන්නර අක්කරයක් ගොවිතැන් කරන්න කියලා ගොවි බිම අක්කරයක් දීලා තිනවා. ඒකත් මේ වතුර මාවතක් නැහැ. ඉතින් මිනිස්සු ඉතින් අර ඇලයින් වල ඉන්න මිනිස්සු වතුර ඩිංගිත්තක් ඇලෙන් ගහගෙන මේ ගොවිතැන් කරනවා. අලි වනාන්තරයක් ඇත්ත වශයෙන්ම කියනවා නම් තනි අලි වනාන්තරයක් ඒ හරියි. ඉතින් මට ඉතින් තනියෙන් ගිහිල්ලා එතන ගොවිතැනක් කරගෙන ඉන්නත් අමාරුයි, රැක ගන්න අමාරුයි. කලින්ම හිටියා අර බොක්කේ කජුවා ගාවේ ඉඳලා ඇවිල්ලා වරායෙන් මැනගෙන ගියා. මැනගෙන ගිහිල්ලා අපිට කිව්ව ලෙවුන් එවනවයි කියලා. ඊට පස්සේ ආපහු ඇවිල්ලා සස්සේරු දෙපාර්තමේන්තුවෙන් කියලා ඇවිල්ලා මැනගෙන ගියා. මැනගෙන ගිහිල්ලා ඊට පස්සේ අපිට ලෙවුන් ආවා. ලෙවුන් ආවයි කියන්නේ අපිට අඩුම සස්සේරු මුදලකින් ලෙවුන් ආවේදී. ලස්ස 2යි ගණන් 3යි ගණන් එක එක පවුල් හිටිය 75ක් 70කට වැඩි එහා පැත්ත. ඒ කට්ටියට ওই ගණන් ආවා. කොහොම අක්කර 2මාරි ඉඩම් වල තමයි අපි හිටියේ. ඉඳලා ඉවරලා අන්තිමේදී අර මාවට පස්සේ අපි පාරට බහලා පිකටිං කරා. ඊට පස්සේ ලස්ස 5යි 6 ඔන්න ඔහම කරා ගෙවල් වල හැටි හැටියට එහෙම මැන්න. මැල්ල ඉවරලා තමයි ඉතින් අපි මේ මුදලට අස්සම් කරලා ඉතින් ආවා. ඉතින් මේ පොයිචස් 20ක් ඇතුළට. ගිහිල්ලා බැලුවම ඉතින් අපිටත් දුකයි ඉතින් අර දකින්නකොට. අපේ බිත්ති අපි මේ උළුව ඒව මේව පන්නගෙන ආවට බිත්ති කරලා නැහනේ. අපි බිත්ති වලට උඩින් පස් දාලා තිබුණා අපි යනකොට. ගස් කොළන් කජු ගස් ඒව මේව ඔක්කොම අපි මෙන්න මේ කාලේ හොඳම සල්ලියක් අත ගන්න තිබුණේ කජු වැට වලින්. මේ කජු සංස්ථාවට දෙන්නේ
ඒව ඉතින් සේරම යට කරාගෙන ගිහලා දුන්න මර හාරපු මඩ ගෙනත් දාලා. යන්න බෑ එරෙනව ඒවයි. වැව් තිබුණේ සේරම කොට කර ඒ ගැඩල් ව්‍යාපාර තිබුණා. අපිට ඉතින් ඒවත් අන්තිමේදී මේ මඩු වලට එරවට මේකට මොහොකවත් වන්දි මුකුත්ම නැහැ. টয়ලට් ගෙවල් වලට පාස් කරලා තිබුණේ නැහැ. අපිට එන්නට ඉස්සෙල්ලා කලින් ඒ කට්ටිය දුන්නා කිව්වා අපිට ඔබතුමාලට අනිවාර්යෙන් අපි මොනවම හරි රස්සාවක් දෙනවා එක පවුලකින් එක්කෙනෙකුට දෙනවයි කියලා. අපිට ඒවත් ලැබුණ නැහැ හැබැයි. අපි ඒවත් පස්සේ ගිහිල්ලා වරාය අධිකාරියට ගිහිල්ලා ඇහුවා මොකදයි අපිට ඒව ලැබුණ නැත්තේ කියලා. ඒව ඉතින් පහු වෙනවයි කියලා කිව්වා. කෙනෙකුට කිසිම කෙනෙකුට මේ ගොවිපළය ඇතුලේ රස්සාවක් දුන්නේ නැහැ ඉතින්. අපි සේරම ගොවිතැන් වලින් තමයි මේ ජීවත් වුනේ ඉතින්. ඒවෙන් ඉතින් අපිට ගොඩාක් දුරට දැන් අන්තටම අසරණ වෙලා තියෙන්නේ. අපි එහෙන් මෙහාට හොඳ පරිසරයකට ගෙනත් දානවා කියලා කිව්වා. ඒක ගෙනත් දැම්මේ නැහැ. ගෙනත් දැම්මා කියන්නේ මුඩු ඉඩමක් පෙන්නුවා. පෙන්නලිවලා අපි එහෙදී අදන් බස් එකකට ගියත් මේ රුපියල් 50ක් 60ක් ඕන. එහෙදී එහෙම නෙමෙයි පයින්දුවල ගිහලා ටවුමට ගිහලා මාළුවත් දාගෙන එන්න පුළුවන්. මේ යන්න එන බස් පහසුකම් නැහැ. ඒතර අපිට එහෙදී මේ ඔක්කොම අංග සම්පූර්ණ කරලා දෙනවා කිව්වා. එහෙදී තියෙන සප්පාසුකම් කිසිම දෙයක් මෙහෙ නැහැ. කිසිම දෙයක් නැහැ. ලෝක මුවාවක් කරේ මේ ගහකොළ පිටිය මයක ගහේම හදාගෙන අපි කෑවේ හේදී. ඉතින් දැන් මේ හුණ්ඩුවක වගේ හිර වෙලා කුකුලෙක් කුකුල් පැටියක් හදන්නේ නැහැ. අල්ලපු ගෙදරින් ගෙනොත් බැනු. අර යට ගියොතින් බැනු. මෙහාට අත්තක් ගියොතින් බැනු. අර එහෙදී එහෙම නෙමෙයි පරිසරය හොඳට තිබුණා ළමයින්ට සෙල්ලම් කරන්නේ මේ තිබුණා. ඉතින් මේ ගහකොළ වැදුනට පස්සේ සෙල්ලම් කරන්න තැනක් නැහැ මෙතන. මෙන්න මේ වගේ අන්න විදියට මේක කාමර දෙක මෙන්න මේ හරියෙන් කඩලා තිබුණේ. අන්න මේක සාලේ මේක කුස්සිය. මේ කුස්සියට අල්ලලා තමයි টয়ලට් එක තිබුණේ. අන්න ඔහොම. මේකේ මෙන්න මේ දෙපැත්ත විතරයි කපලාරු කර තියෙන්නේ. මේ ඔක්කොම කපලාරු කරලා තුන මේගොල්ලන් දන්නවා ඇති. මේ අයිනෙන් টয়ලට් එක තිබුණේ ලොකුවට ඉඩම තිබුණා. අපේ මේ පැත්තේ ගෙදර මේ වගේ කාමර දෙකයි තිබුණේ. ඔන්න වගේ කාමර දෙකයි තිබුණේ. හරි ඒිට මෙහා පැත්තේ ගෙදර පොල්ලතුගේ ගයක් තිබුණේ. මේකට ලක්ෂ 5යි මේකට ලක්ෂ 5යි මේකට ලක්ෂ 5යි. එතන අසාධාරණයක් නෙවෙයි. ඇත්තටම අපිට ඒ ගේ හැටියට වන්දියක් හම්බුනේත් නැහැ. වන්දියක් හම්බුන්නේ නැහැ. අපි ඉතින් ඒ සාමාන්‍ය අඩු ගාන තමයි අපේ ගේ ගත්තේ. අරගෙන මම රට ගිහිල්ලා වියදම් කරලා ගේ හැදුවා. ඒ සල්ලිවත් හරියට හම්බුන්නේ නැහැ. ලක්ෂ 4යි ගානත කොහෙද අපිට මුළු ගෙටම හම්බුනේ. මේවා පෙන්නලා අපිට පර්චේස් විශ්සේ දෙන්න කියලා. දැන් අපි නැන්දම්මයි මාමා එක හිටියට අපිට එක බින්කයි බැලලක්වත් දුන්නේ නැහැ හැබැයි. එක ගෙදර හිටිය අවුරුදු 12ක් විතර දුන්නේ නැහැ. මට වැඩියක් හිතට දුක ඉතින් මෙච්චර දැන් අවුරුදු 15ක් වෙනව බැඳලා නමුත් අපිට මෙහෙම කළා ඉඩම් කැලලක්වත් දීලා නැහැ. රස්සාවක්වත් දීලා නැහැ. ඉතින් ඇයි එහෙම කරන්නේ? දැන් මේ ඕනම කෙනෙකුට රාලහාමිලුණත් අපි එක ගෙදර ඉන්නවා කියලා පේනවා. නමුත් දීලා නැහැ අද වෙනතෙක් අපිට. මහත්තයා ඉතින් කුලී වැඩක් අරන් එන එකෙන් ජීවත් වෙනවා. මං ඉතින් ওই කෑම මොනවා හරි හදාගෙන ආරන් ගිහිල්ලා ওই කැන්ටින් වලට හරි මෙහෙ දාලා තමයි ජීවත් වෙන්නේ. දරුවගේ අඩුපාඩු ඒව මේවා සපය ගන්න. පමණක් දවසට කුලී වැඩ නැති දවසුත් තියෙනවා. තියෙන දවසුත් තියෙනවා. ළමයින්ට 6:00 බස් එක නැති යන්න බැරි වුණොත් 7 බස් එකේ යන්න බැරි වුණොත් පයින් එක්කගෙන යන්න ඕන. කොහොම වුණත් විනාඩි 45ක් විතර යනවා පයින් යන්න ගියොත්. පමණක් වෙලාවට ළමයින්ට බැහැයි කියනවා යන්න. ඉතින් සෑහෙන දුක් කරදර ආවස්සේ තමයි ජීවත් වෙන්නේ මේ. මෙතන ඉඳලා යන්න ඕන අර කැන්ටිමට පරිපාලනේ. ඒ ගිහින් ඒ ටික දීලා පයින් ආයි පයින් එන්න ඕන මෙහාට. කොහොම හරි ඉතින් රුපියල් දවසකට රුපියල් 250ක් විතර කොහොම හරි 300ක් වෙන්න මං හොයා ගන්නවා. ඉතින් අපිට ස්ථිර දෙයක් මොනවා හරි දෙනවා නම් ඉතින් ওই ටික වෙන්නේ නැහැ නේද? අයිමත් ඉතින් මට රට යන්න බෑනේ දැන් මේ ලොකු ළමයෙක් දාලා.
ඉතින් පොඩි කාලේ අවුරුදු 3යි යනකොට මං කිරිය දෙද්දි ගියේ රට දරුවට දාලා. ඉතින් දැන් ওই 12ටත් ලැබලා. එයාගේ වයසෙන් භාගයක් ඉතින් මම රට තමයි හිටියේ. නමුත් කිසි දෙයක් කරගන්න බැරි වුණා ඒ වුණාට. කජුවත් ඉන්නකොට අපි ගැඩොල් කැටයක් කපා ගන්න, විකුණ ගන්න. වෙන වෙන ඉතින් තව ඔය ඒකේ ඕන තරම් කුලී වැඩ මොනවා හරි කරගන්න පුළුවන්. මේවයි මොනවත් නැහැ කරගන්න. මේ පර්චේස් 20 දෙගොල්ලක් එකගේ හදාගෙන ඉන්න ඕන. මේ ආකාරමේ දැන් ওই ඉඩම් කැබලි තියෙනවනේ නේද? මේ ගෙවල් හදන්න නැති මිනිස්සුන්ට ඉඩම් දීලා තියෙනවා. ඔය පේනෝනේ. එක පර්චේස් 10ක් හරි අපිට දුන්නා නම් හොඳ නැද්ද? ඉතින් අපි මේ ඉන්නෝ පේනවනේ S2කටම.